තැඹිලි ගෙනාවා වගේ නෙවෙයි කිරි අරන් පෙන්නන්න ඕන පුතෝ හොඳේ. අනිවාර්යයෙන්ම මේ චමිත මහත්තයා මේ තියෙන තැඹිලි ගෙඩිය. ඔන්න මම තැඹිලි ගෙඩිය කපලා පෙන්නනවා. මම පොඩ්ඩක් හිට ගන්නවා මොකද මට අමාරු නිසා. ඔන්න කැමරාවෙන් බලන්න මේකේ හිල් කරලා මුකුත් නැහැ මේක. මොකද අර හොර වලත්තය කරපු එකේ තැඹිලි ගෙඩියක් කපන එක අපට පෙන්නුවේ නැහැ. තැඹිලි ගෙඩියක් කපන එක පෙන්නුවේ නැහැ. මම දැන් මේ මෙතන මේසේ වතුරයි කියලා මෙතෙන්ට ගන්නවා. තැඹිලි ගෙඩිය කපන එක පෙන්නුවේ නැහැ. අපි ඔරිජිනල් පෙන්නනවා මේ තැඹිලි ගෙඩිය. ටිකක් මෙන්න බලන්න කිසිම හිලක් නැහැ මේ. එතකොට දැන් ඒ කියන්නේ මේ මෙතනින්ද මේක අරගන්නේ? ඔව්. නෑ ඔක හිල් කරලා නෑ. හිල් කරලා නැහැ. මම දැන් මේ හිල් කරනවා. දැන් අරක පෙන්නුවේ හිල් වෙච්ච එකකින් මේ කෝප් එකට වතුර ටිකක් දානවා. අරයා හිල් කරා කියලා නෑ මේකේ. නෑ. මම හිල් කරලා පෙන්නනවා. මොකද අපි බොරු කරන්න ඕනේ නෑනේ. ඔන්න මගේ තැඹිලි ගෙඩිය. මං හොඳට ගුරුකම කරලා තියෙන ඒක අපුවා වගේ නෙමෙයි. ඒක අපුවා එකක් මේ තැඹිලි ගෙඩිය කිරිවල පාටයි මයි කිරිවල පාටයි බලන්න. මොකද අපි එහෙම නැත්තම් අපි බැයි නම් මේ වයින්නේ නැහැ. කෝප දෙකක් තියෙනවා ටිකක් කරන් දෙන්න. මොකද මම හොරකමට විරුද්ධයි. මෙන්න හොඳට කැමරාවල් වල මෙන්න හොඳට පෙන්නන්නේ කැමරාවල් වල. ඔන්න බලන්න. මාත් මතුරුලා තියෙන්නේ. ඔන්න දරුපල්ලේන මයි ගුරුකම. කිරිනේ. පුතක් බීලා බලන්න. මම වගකීම ගන්නවා බීලා බලන්න. මට බීලා කියන්න මොකද්ද මේ කියලා. ඊට පස්සේ ඔයාගේ හැටි වන්දනා අර ඒ ගා ගන්න කියේ මේ ගා ගන්න කියේ ඕන මට කරන්න නෑ හොඳ. මම කියන්නේ මට දරුපල් ප්‍රශ්නයක් නෑනේ මට. අමිත මහත්තයා ගෑනු කෙරෙන්නේ මේ මම ළමයි හදන්න. පිරිමි කෙරෙන්නේ. උගුරක් බීලා බලලා මට කියන්න මොනවද කියලා. මට කියන්නකො මිනිසුන්ට කියන්න මොනවද කියලා. තැඹිලි ගතියක් තමයි නේ. ඈ තැඹිලි කිරි නෙමේද ඔය. කිරි රහක් එන්නේ නැද්ද? මෙච්චර වෙන්නේ නෑ. කිරි රහක් එන්නේ නෑ. ඔන්න බලන්න ඈ. ඔන්න මම දැන් බීලා පෙන්නනවා. පාට කොහොමද? මේකේ තියෙන්නේ. ඔව්. ඔන්න මම තව එකක් දාලා පෙන්නනවා ඈ. මිනිසුන්ට පේන්නේ මේකේ තියෙන්නේ එලකිරි වලට තැඹිලි වතුර කලවම් කරලා. ඒක තමයි මට කිරි රහක්ම ආවේ නෑ ඒකයි. බීලා බලන්නකෝ. තැඹිලිත් එක්ක කිරි රහක් එනවද කියලා. ඔය ඒක දැන් කිව්ව නිසා වෙන්නේ දැන් හිතෙන්නේ. දැන් කිව්ව නිසා මිට කලින් මට කිරි රහක්ම ආවේ නෑ. ආවේ නෑ තැඹිලි රහක්. ඔව් ආවේ. Facebook එකේ උඩට පල්ලෙහාට යනකොට තැඹිලි ගෙඩි විතරයි අන්තර්ජාලේ තියෙන්නේ. ඒ ගිහිල්ලා අර ගෑනු කෙනාගේ සම්පූර්ණ ඇඟම නිර්වස්ත්‍ර කරනවා මගේ අම්මේ අර ඇඳුම් ටික යට ඇඳුම් ටික ගලවන නිර්වස්ත්‍ර කරන්නේ ශාස්ත්‍රයේ නිර්වස්ත්‍ර කරලා ඇඳුම් ගලවලා කරන්න කිසිම ගුරුකමක් නැහැ.